ඊළඟට මම කතා කරන්නේ තනි වෛද්‍යවරුන් වෙත. ඇත්තටම මේ සිදුවීමෙන් පස්සේ අපිට දකින්න ලැබෙන යම්කිසි කැළඹීමක් වෛද්‍ය ශාස්ත්‍රය තුළ. සමහර අවස්ථාවලදී අපි මතයක් ඇති වෙනවා දකිනවා මීට පස්සේ අපි රෝහලේ නැති බෙහෙත් පිටින් ලියන්නේ නැහැ කියලා. මේ සිදුවීම ඒකට ගාව ගන්න අවශ්‍ය නැහැ. මොකද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ සද්භාවයෙන් රෝහලේ නැති බෙහෙතක් නීත්‍යානුකූලව නිවැරදි නමින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියලා දුන්නම රෝගියා තමන්ගේ අභිමතයේ පරිදි තමන්ගේ කැමති තැනකින් තමන් කැමති මිලට ඒ අදාළ බෙහෙත හෝ ශල්‍ය උපකරණය අරගෙන ආපු සිදුවීමකට අදාළව නෙවෙයි මෙතන නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් ඔබ ඇත්තට මේ දේ කරේ සද්භාවයෙන් නම් ඒ දේ වෙනස් කරන්න ඔබට හේතුවක් නැහැ. ඒ වගේම තවත් මතයක් ඇති වෙමින් යනවා. අපි රෝහල් වල උපකරණ නැතිව තියෙද්දි අමතර ශල්‍ය කර්ම දිගින් දිගටම සිදු කරා කියලා. ඉතින් අදින් පස්සේ මේ දේවල් නවත්තනවා කියලා. ඇත්තටම ඔබ මේ අමතර රාජකාරී අමතර ඔපරේෂන් කරේ සද්භාවයෙන් නම් ඔබ ඒ තුල අමතර වාසි ලබා ගත්තේ නැත්නම් ඔබට හෙට ඒ දේ නවත්තන්න මේ සිදුවීම හේතුවක් කරගෙන ඒ දේ නවත්තන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් එවැනි තීරණ ගන්න එපා. මොකද එවැනි තීරණ වලින් සමාජයට වැරදි අදහසක් ගම්මේ වෙන්න නිකුත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සද්භාවයෙන් කරපු දේවල් මහජනතාව ගැන හිතලා අවංකව කරපු දේවල් වෙනස් කරන්න මේ සිදුවීම නිසා කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඖෂධ සම්බන්ධව මේ දවස්වල තවත් කතා බහක් තියෙනවා. වෛද්‍යවරියක් විසින් පිටතට ඖෂධයක් ලිවීම නිසා ඒක නීතිය හමුවේ අභියෝගයට ලක් වෙලා තියෙන කාරණය. සමහරු මතයක් නිර්මාණය කරන්න හදනවා මේ පිටට බෙහෙත් ලියන එක මහා අපරාධයක්. ඒක මේ අත්අඩංගුවට ගන්න ඕන කාරණයක් කියලා. නමුත් පිටතට බෙහෙත් ලියලා දෙන එක ඇත්තටම ඒක මහ ලොකු අපරාධයක් නෙවෙයි. ඒක අපි පිළිගත්තු ක්‍රමවේදයක්. ඒ රෝගීන්ගේ ඥාතීන් ඒක අරගෙන ආවට පස්සේ අපි ඒක යම් ලේඛනගත කිරීමක් කළා ඒ බෙහෙත බාර ගන්නවා. ඒ බෙහෙත බාරගෙන ඒ අවශ්‍ය දේ කරනවා. ඒ වගේ අවස්ථාවල වෛද්‍යවරුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අවශ්‍ය මිලදී ගැනීම කරන්න ඥාතින්ත් එක්ක කතා කරලා ඒක එළියට ලියලා දුන්නාට කිසිදු බාධාවක් නැහැ. නීතිමය බාධාවක්.